ජැපන් වල තියෙන ප්‍රධානම ඉන්ෂුරන්ස් දෙක තමයි කොකුමින් කෙන්කෝ හොකේන් නැෂනල් ඉන්ෂුරන්ස් එක. ඒකට අපි සම්පූර්ණ මුදලම අපේ මුදලින් ගෙවන්න ඕනේ. ඒක ශියක්ෂයක නැත්නම් සිටි හෝල්ඩ් එක මගින් තමයි ඒක පවත්වාගෙන යන්නේ. අනිත් එක තමයි සෝෂල් ඉන්ෂුරන්ස්. ශකායි හොකේන් කියන එක. ශකායි හොකේන් කියන එක අපි සාමාන්‍යයෙන් ආයතනයක වැඩ කරනකොට ඒ ශකායි හොකේන් එකට යම්කිසි ගෙවීමට ඇති මුදලක් 50% අපේ වැටපෙනුත් අනිත් 50% ඒ රාජකාරී කරන ස්ථානයේ විසින් ඒ කම්පැනි විසින් ඇඩ් කළා තමයි අපිට ඒ ඉන්ෂුරන්ස් එකට පේ කරන්නේ. ඉතින් මේ කොමන ඉන්ෂුරන්ස් වර්ග දෙක වුණත් අපිට යූස් කරන්න පුළුවන් අපි ලංකාවට ගිය අවස්ථාවක අපි සාමාන්‍ය වෙකේෂන් වලට යනවා නැත්නම් මොකක් හරි හේතුවක් මත අපි ලංකාවට ගිය අවස්ථාවක අපිට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපිට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න සිද්ධ වුණා. අපිට හොස්පිටල් ඇඩ්මිට් නොවුනත් අපිට ටික දීර්ඝ කාලයක් අපිට පොඩ්ඩක් හොස්පිටල් වලින් ට්‍රීට්මන්ට් ගන්න සිද්ධ වුණා. අපිව මොකක්ද ප්‍රශ්නයක් කියලා අපිට ඔපරේෂන් ඔපරේට් එකක් කරන්න සිද්ධ වුණා. ඔය ඕනම අවස්ථාවක අපිට ඒ බිල් ටික, ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික ඔක්කොම ජපාන් වලට ගෙනල්ලා ඒ සියක්ෂයකට සිටි හෝල් එක නැත්තම් ඉන්ෂුරන්ස් ඔෆිස් එකට අපි ඉදිරිපත් කිරීමෙන් අපිට ඔය මුදලෙන් 70%ක් ලබා ගන්න පුළුවන් ජපාන් වල ක්‍රමයට සමානව. නමුත් ඕගොල්ලන් කිසිම දවසක මෙන්න මේක කියන්න එපා. ඕගලන්ට යම්කිසි ප්‍රශ්නයක් වෙලා ඒ සම්බන්ධව ලංකාවේ හොස්පිටල් වලින් ට්‍රීට්මන්ට් ගන්න තමයි කලින් ඉඳලා ප්ලෑන් කරලා ගියේ කියලා. ඒ මොනත් ඕගලන්ට මුදල ලැබෙන්නේ නැහැ. මොකද යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ඕගලන්ගේ සෞඛ්‍යමය අනිවාර්යෙන් ඒගොල්ලන් කියන්නේ හොකේන් එක ඉන්ෂුරන්ස් ඔක්කොම ජපානයේදී ගෙවීමක් සිද්ධ වෙන නිසා ජපානයේ හොස්පිටල් තමයි ඕගලන් ඒකට ඇඩ්මිට් වෙලා ඒ සම්බන්ධ ට්‍රීට්මන්ට් ගන්න ඕනේ කියලා. මේ ඩොකියුමන්ට් ඔක්කොම ඉංග්‍රීසි වලින් තියෙනවා. ඕගලන්ට සියක්ෂෝ එක සිටි හෝල් එකට සම්බන්ධ. ඒ කියන්නේ අපි ලංකාවෙන් ගෙන්න ප්‍රධාන ඩොකියුමන්ට් එකක් තියෙනවා. මම ඒකට මේ වීඩියෝ එකේදී කියන්නම්. ඒ ඩොකියුමන්ට් එක ගෙනාට පස්සේ සිටි හෝල් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලින් තියෙන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ ඇවිල්ලා කොකුමින් කෙන්කෝ හොකෙන් ඉන්න කට්ටිය. නැෂනල් ඉන්ෂුරන්ස් එකට ඇඩ් වෙලා ඉන්න කට්ටිය. අනිත් ක්‍රමය තමයි අපි ශකායි හොකෙන් සෝෂල් ඉන්ෂුරන්ස් එකට ඇඩ් වෙලා ඉන්න කට්ටිය. මේ වගේ ඕගොල්ලන්ට දෙයකට මුලපාන සිද්ධ වුණොත් කොහොමද මේ මුදල ලබා ගන්න කියලා. ඕගොල්ලන් අනිවාර්යෙන් කෝල් කරන්න ඕනේ කියෝකායි කෙම්පෝ කනගවා බ්‍රාන්ච් එකට. මෙන්න මේ බ්‍රාන්ච් එකට ඔයගොල්ලන් කතා කරාම ඔයගොල්ලන්ට ඩීටේල්ස් ඔක්කොම ලබා ගන්න පුළුවන්. මෙතන මේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. මම එක්ස්ටෙන්ෂන් නම්බර් එකක් දාලා තියෙනවා. මෙතන කතා කරාම මේ ඩීටේල්ස් ටික ඔක්කොම ලබා ගන්නවා. මෙන්න මේ බ්‍රාන්ච් එක තමයි ෆොරිනර්ස්ලා සම්බන්ධයෙන් මෙන්න මේ ඉන්ෂුරන්ස් එක ෆොරිනර්ස්ලා සම්බන්ධයෙන් මේ ඉන්ෂුරන්ස් එකට වැඩ කරන ස්ථානය තමයි මේ කියෝකායි කෙම්පෝ කනගවා බ්‍රාන්ච් එක කියන ස්ථානය මේක. මේ ෆෝන් නම්බරේ දාලා ඉස්සෙල්ලා ඔයාලා ඩීටේල්ස් ඔක්කොම ලබා ගන්න පුළුවන්. දැන් මෙතන print out එක මේගොල්ලෝ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝ print out අරගන්නත් පුළුවන්. ඒ වගේම දැන් ඔයගොල්ලන් දැන් මේ අපේ සියක්ෂයක සිටි හෝල් එකේ මේ සම්බන්ධ මේ මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම මේ ශකායි හොකෙන් එකේ මම දැන් ඔයගොල්ලන්ට කිව්ව කියෝකායි කෙම්පෝ ඒ ස්ථානට කෝල් කරලා නැත්නම් print out එකෙන් print out අරගෙන ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් ඔයගොල්ලන්ගේ ඩීටේල්ස් ටික fill කරනවානේ. fill කරාට පස්සේ ඒක ජපනීස් ට්‍රාන්ස්ලේට් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. අන්න ඒක මම හිතන්නේ ඒගොල්ලන්ට ඒ වෙලාවට අහන්න පුළුවන් ඉංග්‍රීසි වලින් පුළුවන්ද කියලා. නමුත් මම දන්න තරමින් ජපනීස් ට්‍රාන්ස්ලේට් එකක් අවශ්‍ය වෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික මොනවද? ඔයගොල්ලන් ලංකාවට ගිහිල්ලා කියලා ලංකාවේදී දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන් ඒදී අනිවාර්යෙන් අරන් වෙන්න ඕනේ මෙන්න මේ ඩොකියුමන්ට් ටික. මම ලංකාවෙන් අරන් එන්න ඕන ටික මම මේ කියන්නේ ඕගොල්ලන්ගේ හොස්පිටල් එක පිළිබඳ ඩීටේල්ස් ටිකක් අරන් එන්න. හොස්පිටල් එකේ තියෙන ස්ථානය, ඇඩ්‍රස්, මොකද හොස්පිටල් එකේ නම, ඒ වගේ දේවල් ඔයගොල්ලෝ ඇඩ්මිට් වෙන ස්ථානය ඔක්කොම ඩීටේල් ටිකක් අරන් එන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන්ට ගිය මුදල ඒ රිසිප්ට් ඔක්කොම අනිවාර්යෙන් අරගෙන එන්න ඕනේ. ඕගොල්ලන්ගේ ડોක්ටර්ස් නේම් ඒ ටිකත් අරගෙන එන්න ඕනේ. කොච්චර කාලයක් ඕගොල්ලන් හිටියද කියලා ඔයගොල්ලෝ දන්න සම ඩොකියුමන්ට් සම්බන්ධයෙන් සාමාන්‍ය ඇඩ්මිට් වුණාම ඩොකියුමන්ට් ටිකක් දෙනවා හොස්පිටලේ ෆයිනල්. ඒ ඩොකියුමන්ට් ටික අනිවාර්යෙන් අරන් එන්න ඕනේ. ජපාන් වලදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන් සාරියෝ කාඩ් එක. ඒ සාමාන්‍යයෙන් ජපාන් වල ඔයගොල්ලන් නිතර අතේ තියෙන දෙයක් තමයි ඒවා. ඔයගොල්ලන් සාරියෝ කාඩ් එක ඔයගොල්ලන් දැන් account එක ඒක දැන් ඔයගොල්ලන්ට ලැබෙන මුදලක් තියෙනවා නම් මොන account එකට එන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් මේ මුදල ලැබෙන්න මාස 2ක් හෝ 3ක් යනවා. මේ මුදල ලැබෙන්න කලින් දවස් කීපයකට කලින් ඔයගොල්ලෝ ඇපාර්ට්මන්ට් එකට නැත්නම් ඔයගොල්ලෝ නිවසට ඔයගොල්ලන් ජපාන් වල සිටින ස්ථානයේ රෙසිඩන්ට් එකට ඩොකියුමන්ට් එකක් කියන්නේ පෝස්ට් කාඩ් එකක් එනවා. කවදාද ඔයගොල්ලෝගේ බැංක් එකට මේ මුදල ට්‍රාන්ස්ෆර් වෙන්නේ? කීයක් ට්‍රාන්ස්ෆර් වෙනවද? මේ මුදලක් ලැබෙනවද කියන එක විස්තර සහිතව ඔයගොල්ලන්ට පෝස්ට් කාඩ් එකක් ලැබෙනවා.